අපි දැක්ක ඊ පෙරේදා ලංකාවේ ලොකුම හොරු දෙන්න තංගල්ලේදී කාල්ටන් නිවසේදී හම්බ වෙනවා. ලොකුම හොරු දෙන්න මේ රනිල් ලොක්කයි මහින්ද ලොක්කයි. ලංකාවේ ඉන්න ලොකුම හොරු දෙන්නනේ. බලන්නකො මේ උන් දෙන සෙට් වෙනවා. සෙට් වෙලා උන්ට ඇවිල්ලා හරක් ටික වදිනවා. බලන්නකො මේක බලන්න බල්ලයිමුකෝ අපි. දවසකට දෙකකට කලින් අපි දැක්කා රනිල් හොරා යනවා මහින්ද හොරාව බලන්න මැද මුලනට. මේ මොකද එහෙම ගියේ රනිල් හොරා වැලිගල බන්ධනාගාරයේ ඉන්නකොට මහින්ද හොරා ගියා ඉතින් බලන්න. ඒක හින්දා නොගින් බෑනේ. එහෙම යන්නත් ඕනේ. ඉතින් හොරුනේ කොහොමත් එකට සෙට් එකේ ඉන්නේ. දැන් අර රවුන්ඩ් කුමාර දිසානායක කියනවා වගේ එක කාමරයකට පක්ෂ 40කුන් සෙට් වෙලා හොරු සෙට් එක. දැන් මේ නීති ක්‍රියාත්මක වෙනකොට මේ උන්ට දැන් උණ ගැනිලා තියෙන්නේ. ඒකින්ද මේ දැන් උන් සෙට් වෙනවා මේකෙන් ගැලවෙන්න එක්කහුව වෙලා. ඉතින් රනිල් හොරා ගියා මහින්ද හොරාව බලන්න. ගිහිල්ලා ඉතින් chat එක දානවා එතන. මේ ගැලවෙන විදිය බලන්න. ඉතින් හොඳම වැඩේ කියන්නේ එතෙන්ට සෙනගේනවා මේ ඇවිල්ලා මුන්ට වඳිනවා. මේ පට්ට හොරුන්ට මේ තාම ඉන්න අපේ රටේ මේ හරක් මේ වැඳීම උන්ට වඳිනවා පස්ස පැත්ත උඩ දාගෙන. අර පොඩි ළමයින්වත් තල්ලු කරා අරිනවා වඳින්න උන්ට. මේවා දැක්කම ඉනහ යනවා. රටක් හදන්නේ කොහොමද ඔහොම? මේ ඔය වඳින එක වඳිනවයි කියන්නේ මිනිහෙක්ගේ කොන්ද කඩනවනේ. ඒ සමාජයක් හැදෙන්නේ කොහොමද? අලුත් පරපුරක් රටක් හැදෙන්නේ කොහොමද? ගොඩනගෙන්නේ කොහොමද? මේ ඔහොම වඳිනකොට අනිවාර්යෙන් ඔය වැඳීම නවත්තන්න ඕන. මේ අලුත් රජය මාලිමා රජය දැන් අගමැති හර්නි අමරසූරිය බොහොම උත්සාහ කරනවා මේ නීති ගේන්න මේ ළමයින්ට ගහන්න නැතුව බනින්න නැතුව ශාරීරික මානසික වද දෙන්න නැතුව මේ ළමයින්ව හදන්න. ඉතින් ඒක කොච්චර හොඳ දෙයක්ද? ඒ වගේම තමයි අපි යෝජනා කරන්නේ වැඳීම අවශ්‍ය නැහැ. වැඳීම කියන්නේ වඳිනකොට වඳිනවයි කියලා කියන්නේ යටත් වෙනවා පහත් වෙනවා. මොකටද යටත් වෙන්නේ පහත් වෙන්නේ? තව පුජ්‍යලෙකුට තව කෙනෙක්. එහෙම අවශ්‍ය නැහැනේ. කවුරුත් සමානයි. මිනිස්සු කවුරුත් සමානයි. ඒකින්ද මේ රටක් දියුණු වෙන්නේ නැහැ වැඳීමෙන්. වඳිනකොට අර බයයි. තව පුජ්‍යලෙකුට බයින්ද වඳිනවා. මොකක්ද ඒකේ තේරුම? බයින්ද වඳිනවා. එතකොට ඒ රටක් හදන්න අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ දා ඉඳලම මිනිස්සුන්ව බය කරලා ඒකයි අපේ රටවල් ගොඩෙන්නේ නැත්තේ හැදෙන්නේ නැත්තේ ඒකයි. දැන් අනිත් රටවල් වල එහෙම නැහෙනි. මිනිස්සුන්ට ආචාර කරනවා අතට අත දෙනවා කවුරුත් එකයි නම කියනවා අතට අත දෙනවා හග් එකක් දෙනවා ඉඹ ගන්නවා දෙන්නම එක දේ කරන්නේ දෙන්නම ඉඹ ගන්න දෙන්නම අතට අත දෙනවා. ජපානයේ බලන්න දෙන්නම නැමිලා නමස්කාර කරලා පොගොන්ද නමලා
මේ දෙන්නම මේ ආචාර කරගන්නවා. ඒ රටවල් කොච්චර දියුණුත් දැන්හිම රටවල් ඒක එතන සමානාත්මතාවය තියෙන්නේ එකෙක් පහත්වෙන්නේ නැහැ නේද? අපේ රට එහෙම නෙමෙයි. එකේ අර බලය තියෙන කාට හරි සල්ලි තියෙන කාට හරි මේ දන ගහලා වැඳලා වඳිනවා නැමින පොඩි කාලේ ඉඳලා ඕකනේ දෙමව්පියොත් පොදු කරන්නේ අරුවට වැඳපන් මුට වැඳපන් පාසලේ ඉඳලා වඳින එක කොන්ද කඩනවා කොන්ද කැඩීම කරන්නේ සමාජයක් හදන්න බෑ ඉසාම දශම ගානයි ලංකාවේ ඉන්නේ මේ වඳින්න නැති කොන්ද කෙනින් තියෙනවා ඉතින් මාලිමා රජයට අපි කියන්නේ අපි දැකලා තියෙන්නේ මාලිමා රජයේ දේශපාලනින්ටත් වඳින සෙට් එකක් ඉන්නවා ඔය වැඳුම් පිදුම් ගන්න එපා අපි මාලිමා රජයට කියන්නේ අනුර කුමාර අනුර සහෝදරයා ඇතුළු කට්ටියට කියන්නේ වඳින එක නවත්තන්න. ඔය වැඳුම් පිදුම් ගන්න එක වැඳින එක නවත්තන්න. කොන්ද නමලා බිම දිගා වෙලා එහෙම වඳින්න දෙන්න එපා. ළමයින්ට ලොකු අයට එහෙම වඳින්න දෙන්න එපා. ඒව නවත්තන්න. ඒ සංස්කෘතිය ඉවර කරලා දාන්න. නැත්නම් රටක් හදන්න බෑ. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. වැඳීම ගැන. මොකද මේ ඔය දෙයියන්ට පිළිමොලට ඒවා වඳින කට්ටිය වඳින මිනිස්සු ඉන්නවනේ ඒ මිනිස්සු ඕන දෙයක් ඒවට කරගද්දී බඩ ගාගෙන හරි ගිහිල්ලා ඒ පිළිමොලට හරි මොන දෙයියන්ට හරි මොකාට හරි එහෙම වැඳගද්දී ඒක ප්‍රශ්නේ නෑ මේ මිනිස්සෙක් තවත් මිනිස්සෙකුට කොන්ද නමලා බිම දන ගහලා වඳින්න අවශ්‍ය නෑ ඒකෙන් කියන්නේ යටත් වෙනවා පහත් වෙනවා කියලා එතන සමානාත්මතාවයක් නෑ ඒකින්ද රටක් ගොඩ ගන්න ඕන නම් හොඳ මේ පෞරුෂයක් තියෙන ජාතියක් ඇති කරන්න ඕන නම් ඔය වැඳීම අනිවාර්යෙන් නවත්තන්න මාලිමා රජයේ අපි ඉල්ලා සිටිනවා